යනවාසේ රැගෙනයි. මත ලූක් සුභාරංචි 16 වෙනි පරිච්ඡේදය පෙළ ගන්න. ලූක් සුභාරංචි 16 වෙනි පරිච්ඡේදය. ලූක් 16 ඉතා වැදගත් පණිවිඩයක් දෙවියන් වහන්සේ අපිට තියෙනවා. ගබඩාකාරයෙක්, අධර්මිෂ්ඨ ගබඩාකාරයෙක් ගැන ජේසුස් වහන්සේ උගන්වනවා මේ මොහොතේ. ප්‍රේමවන්තනි, මේ ලූක් 16 වෙනි පරිච්ඡේදයට එන්න කලින් ස්වාමීන් වහන්සේ නැති වූ බැටළුවා සහ මිලය කියලා උන්වහන්සේ උපමාවක් දෙනවා. උපමාවට ඉංග්‍රීසි කියනවා පැරබල්. ඊට පස්සේ උන්වහන්සේ අකීකරු පුත්‍රයා අරගෙන උපමාවක් සභාවට කතා කරා. මේක ඊට අමාරු උපමාවක්. කියන්නේ මේක අමාරු උපමාවක්. ස්වාමීන් වහන්සේ අධර්මිෂ්ඨ ගබඩාකාරයෙක් උපමාවට අරගෙන උන්වහන්සේ සෙනඟට කතා කරනවා. මොකද කතා කරන්නේ? අධර්මිෂ්ඨ ගබඩාකාරයෙක්ගේ ජීවිතයට වෙච්ච කතාවක් ජේසුස් මේ කතාවක් නේ සංසය කියන්නේ. ආමෙන්. ඒ කතාව අරගෙන උන්වහන්සේ සෙනඟට කතා කරනවා. මුදල් නිසා අපේ ජීවිතේ විනාශ කරගන්න එපා කියලා. මොනවා නිසාද? මුදල් නිසා අපේ ජීවිතේ විනාශ කරගන්න එපා කියලා. ඔබට මුදල් අඩුවෙන් තිබ්බත් ප්‍රශ්න, ඔබට මුදල් වැඩියෙන් තිබ්බත් ප්‍රශ්න. ආමෙන්. ජේසුස් වහන්සේ තුල ඔබේ ජීවිතේ දැනගන්න ඕන ඔබ සභාවට ඇවිල්ලා ආශිර්වාද වුණා නම් පටන් ගන්නතර කට්ටිය නිදි. ආමෙන්. නැගිටලා ඉන්න. මොනවද ඊයේ අවුරුදු වලත් සෙලිබ්‍රේට් කරාද කාලා. ආමෙන්. කද්දේ නිින්ද යනවනම් මොකද කරන්නව සභාවට එද්දී? කෑම එක මට ගෙනල්ලා දෙන්න. හලෙලූයා. ඔබට ආශිර්වාදත් වෙයි. මන් දෙන්නම් අපේ කාට හරි. දැන් අද අපේ සහෝදරයෙක් කෑම හදනවා. බ්‍රදරුත් නැහැ කෑමත් නැහැ. මොන වෙයිද නේ බලමු. එහෙම බෑ. ආහාර සේවය කරනවා නම් බොහොම හොඳයි. මම ඔබට අනේක වාරයක් ස්තුති කරනවා. නමුත් දෙකමාර වෙද්දි සභාවට එන්න. ආමෙන්. හලෙලූයා. නැත්තම් ඔබ ආහාර සේවය කරනවා ජේසුස් එදාට ඇහෙන්නේ නැහැ. right okay. චුට්ටක් බලලා කෝඩිනේට් වෙන්න. පෙළගන ලූක් සුභාරංචි අධර්මිෂ්ඨ ගබඩාකාරයා. හොඳට අහගන්න මේ ස්වාමීන් වහන්සේ මේ සෙනඟට කතා කරන පදේ 16:1. තවද උන්වහන්සේ ගෝලයන්ට කියනසේ එක්තරා ධනවත්තයෙකුට. දැන් මේ ජේසුස් වහන්සේ ගෝලයන්ට කතා කරද්දී වටේ හිටියා එවකට හිටපු පරිසවරු කියලා ආගමික නායකයෝ. මේ මොකද්ද කරේ? මේ දෙවියන් වහන්සේව විශ්වාස කරගෙන හිටියා. ඒ දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ කියලා මේගොල්ලෝ විශ්වාස කරේ නැහැ. ඒක නිසා ඒගොල්ලෝ හිටියේ උඩකු කමෙන් ජේසුස් වහන්සේව වරදකට පොළඹවන්න බලාගෙන හිටියා. ඔබ සභාවට යද්දී ඔබ ආශිර්වාද ලැබෙද්දී සභාවට නොයන අය බලාගෙන ඉන්නෝ කොයි වෙලේද වැටෙන්නේ මන් දෙන්නම්කෝ එකක්. ආමෙන්. ඔහම යන්න දෙන්නකෝ චර්ච් එකට. වැරදෙන වෙලාවට මං කියන්නම්කෝ. ආමෙන්. වරදින්නේ නැහැ ජේසුස් වහන්සේත් එක්ක යද්දී. මේ ජේසුස් වහන්සේගේ වටේ හිටපු සෙනඟ ඒ නායකයෝ ඒවක හිටපු පූජකයෝ ජේසුස් වහන්සේට විරුද්ධව සෙනඟව මුලා කරමින් හිටියා. ඔන්න ස්වාමීන් වහන්සේ අධර්මිෂ්ඨ කපටකාරයෙක් ගැන ගෝලයන්ට කියනවා අර මනුස්සයන්ට ඇහෙන්න. උන්වහන්සේ ගෝලයන්ට කියන එක එක්තරා ධනවන්තයෙකුට ගබඩාකාරයෙක් සිටියේ. මොකද්ද මේ ගබඩාකාරය කියන්නේ? ඉතින් ඔබට ව්‍යාපාරයක් තියෙනවා කියලා. ව්‍යාපාරයක් හිතන්න විතරයි කිව්වේ. ආමෙන්. හිතපු ගමන් ගියා ව්‍යාපාරයක්. හලෙලූයා. මේ අය ගොඩක් වෙලාවට කරන්නේ වැරදි ව්‍යාපාරන. ඔබ හරි ව්‍යාපාරයක් කරන දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. වැඩක් නැත්නම් කෑම ටිකක් හරි හදලා දෙන්න. දෙවියන් වහන්සේ මේ සභාවේ එහෙම කට්ටිය බොහෝ ආශිර්වාද ලැබුවා. හලෙලූයා. ඔබේ මහන්සියෙන් කරන දෙවියන් ආශිර්වාද ලැබුවා. හිතන්න ඔබ ව්‍යාපාරයක් කරලා ඒක වැඩි වෙද්දී ඔබට කවුද ඕන? ව්‍යාපාරය වර්ධනය වෙද්දී. සැලුන්නයක් දැම්ම. සේවකයෝ ඕන. ඒ සේවකයෝ බලා ගන්න කලමනාකාරයෙක් ඕන. ඇයි හිතන්න ඔබ ආයතන 10ක විතර හිමිකරුවෙක් කියලා. ඔබට බෑනේ ආයතන 10න් බලන්න. ඔබ දානවා මැනේජර් කෙනෙක්, ගබඩාකාරයෙක්. ඉංග්‍රීසි වලින් මේකෙන් තමයි ස්ටුවර්ඩ් කෙනෙක්. දාලා කියනවා ඔබ මේ ගණන් මිනුස් සියල්ල බලන්න ඕන. මොකද කරන්න ඕන? ගණන් මිනුස් සියල්ල හරියට බලන්න ඕන. දැන් මේ ව්‍යාපාරයක් දැන් මේ දේව වචනේ ජේසුස් වහන්සේ කියන මේ ධනවතා ලොකු වගකීමක් නෙමෙයිද මේ ගබඩාකාරයට දුන්නේ? ලොකු වගකීමක් විතරක් නෙමෙයි ලොකු විශ්වාසයක් ලැබුවා මේ ගබඩාකාරය හරියට බලලා මේ කාරණාව කරයි කියලා. ආමෙන්. හිතන්න ඔබ ගබඩාකාරයෙක් තෝරාපත් කරා කියලා. ඔබේ ගබඩාකාරය ගැන විශාල විශ්වාසයක් තියෙනවා. හිතන්න ඔබ ගබඩාකාරයෙක් කියලා. ආමෙන්. කවුද? ඔබ කියන මම ඔබ ගබඩාකාරයෙක් කියලා හිතාගෙන මේ කතාව අහන්න. කවුද මේ ගබඩාකාරයා?
කබඩාකාරයා ඔබ ස්වාමියා කවුද කියලා ඔබට පස්සේ කියලා දෙන්න. ආමෙන්. ඔන්න හිටියා ස්වාමියෙක් ධනවතෙක් හිටියා. ඔන්න කබඩාකාරයෙක්ව පත් කරා. ඒ ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති ඒ කෙරෙහි ගබඩාකාරයා ඔහුගේ වස්තුව නාස්ති කරාලු. විශාල ව්‍යාපාරයක් තියෙන ධනවතෙක් ගබඩාකාරයට ඒක බලන්න දුන්නොත් ඒ ගබඩාකාරයට පුළුවන් වස්තුව ඉතුරු කරන්නත් පුළුවන් වස්තුව නාස්ති කරන්නත් පුළුවන් වස්තුව වංචා කරන්නත් පුළුවන්. මේ ජේසුස් වහන්සේ කියන ගබඩාකාරයා කරලා තියෙන්නේ ඔහු ඒ වස්තුව නාස්ති කරලා තියෙනවා. කොහොමද නාස්ති කරන්න පුළුවන්? ඔහුගේ වගකීම ඔහු පැහැරලා හරිනවා. ආමෙන්. ඔහුට බාර දීපු කාරණාව ඔහු පැහැර හැරලා තියෙනවා. ඔබ ජේසුස් වහන්සේ තුල මේ සභාවට පැමිණියනේ. ආමෙන්. හලෙලූයා. මාසයක් දෙකක් තුනක් හතරක් පහක් එක දිගට ආවොත් ඔබ දිනු. කොහොමද එන්න ඕන එක දිගට? යාඥා කරමින් දෙවියන් වහන්සේ හොයාගෙන එන්න ඕන. ජීවිතේ ජේසුස් වහන්සේට දීලා හොයාගෙන එන්න ඕන. නැත්තම් ඉතින් දවල් 12 නැගිට්ට චර්ච් එකේ කෑම එක මතක් වුණා දුවලාව චර්ච් එකට. ජීවිතේ ජය ගනීද? ජීවිතේ ජය ගන්න ඔබගේ මේ කෑවට පස්සේ ඔක ඇතුළට යනවා. ඒක ජය ගනී. ඇහෙනවද මං කියන එක? ජීවිතේ ජය ගන්න නම් සෙනසුරාදා රාත්‍රියේ ඉඳගෙන ආසාවෙන් ඉන්න ඕන. මේ පැය දෙක ගිහිල්ලා මං ජේසුස් වහන්සේ ඉගෙන ගන්නවා කියලා. ආමෙන්. මේ පැය දෙකේ මම ජේසුස් වහන්සේට මගේ ජීවිතය දෙනවා කියලා. ආමෙන්. ප්‍රේමවතුනි හිතන්න එපා අපි ඉන්නේ ජාත්‍යන්තර රටක. ආමෙන්. මේ රට තුල බොහෝ ජාතීන් කියන බොහෝ ජාතීන් ඉන්නවා. ඔබ ඉන්න ෆ්ලැට්ස් වල ඔබ ඉන්න බිල්ඩින් වල බොහෝ ජාතීන් ඉන්න උන් ගොඩාක් යක්ෂයන්ට නමස්කාර කරනවා. ඒක නිසා තමයි මේ ඩුබයි එකේ යකු වැඩි. තේරුණාද? ඒක තමයි මේ ඩුබයි එකේ පවුලක් ගත්තට පස්සේ පවුල සමාදාන වෙන්නෙම නැහැ. දරුවෙක් හදාගන්න බෑ. ඇයි ඒ තරම් යක්ෂයක පීඩාවල් තියෙනවා මේ රටේ. ඔබ ලංකාවේ හිටියනම් ඔබගේ පේජස් 10යි ඔබයි ගේට්ටුවයි තාප්පේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඔක ඇතුලේ තමයි ඔක්කොම ටික. නමුත් මේ රටේ එහෙම නැහැ. හරි අමාරුයි. හොඳට අහගෙන ඉන්න එක නිසා. ඔබේ ජීවිතේ ඔබ සභාවට එක දිගට පැමිණීම ඉතාම අවශ්‍යයි. ඔබ පැමිණෙන මොහොතේ ඔබට ආශිර්වාදයක් ලැබෙනෝනේ. ඒ ආශිර්වාදය ලැබෙන්නේ දෙවියන් වහන්සේගෙන් කියලා ඔබ හිතන එකත් ඉතාම අවශ්‍යයි. ආමෙන්. ඔබට ආශිර්වාදයක් හෝ කරුණාවක් ඔබේ ජීවිතේට ලැබුණම රැකියාවක් වෙන්න පුළුවන්, සුවයක් වෙන්න පුළුවන්, කවර හෝ දෙයක් ලැබුණම ඔබ උන්වහන්සේ ඔබේ ස්වාමියා ලෙස ඔබ පිළිගන්න ඕන. ආමෙන්. ඔබ විශ්වාස කරන්න ඕන කිසිත් නැතිව හිටපු මට කරුණාව ලැබුණේ දෙවියන් වහන්සේගෙන් කියලා. ආමෙන්. දැන් මේ ගබඩාකාරයා කිසිවක් නැතුව හිටපු පුද්ගලයෙක්ට මේ ධනවත අරගෙන ලොකු වගකීමක් දුන්නා. මොකද ඔහුගේ වස්තුව දුන්න බලා ගන්න කියලා. ඔබත් මාත් ඉන්න මේ පොළොව අපිට වස්තුවක් නෙමෙයිද? ඔබත් මාත් හිතන්න අපි සෙට් එකම සෝමාලියාවේ ඉපදුනා නම් කොහොම වගේ තියෙයිද? කොහොමද ආහාර සේවයක්වත් කරන්න වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ස්තුති වේවා අපිට ෆෑන් දාලා AC දාලා හැමදේම තියෙනවා මේ සභාව තුල. ආමෙන්. ස්වාමීන් වහන්සේට කරුණා ප්‍රේමන්තින. හලෙලූයා. ප්‍රේමන්තිනි සමහර ස්ථාන තියෙනවා. ඒ ස්ථාන වල ගොඩක් මිනිස්සු දුක් විඳිනවා ජේසුස් වහන්සේ හොයන පිණිස. ආමෙන්. නමුත් ඔබවත් මාවත් අපේ ස්වාමියා කවුද? දෙවියන් වහන්සේ ඔබවත් මාවත් ලස්සන තබලා තියෙන වස්තුවක් තුල. ආමෙන්. ඔබේ ජීවිතේට ආශිර්වාදය ලැබෙන්න ඔබේ මොකද්ද වැඩ කරන්න ඕන? ඔබගේ මනස වැඩ කරන්න ඕන. මම කොහොමද මේක කලමනාකරණය කරන්නේ? නැත්තම් යක්ෂය බලාගෙන ඉන්නවා මේක නාස්ති කරන පිණිස. ආමෙන්. අපි ඩුබයි වලට ආවේ ආශිර්වාද ලබන්න ජය ගන්න. ඔක තමයි සත්‍යතාවය. කවුරුවත් ඩුබයි වලට ආවේ නැහැ බර්ජ් ඛලීෆා බලලා යන්න. ආමෙන්. කවුරුත් ආවේ නැහැනේ බර්ජ් ඛලීෆා බලන්න ඇවිල්ලා අවුරුදු ගණන් මෙහෙట్లా ඉන්නේ නැහනේ. හැමෝම ආවේ Tamanට ගෙයක් දොරක් හදාගෙන ජීවිතය හදාගෙන ලස්සන ජීවත් වෙලා නේ. Taman ලස්සනට ඉන්න හිතාගෙන ආවේ. නමුත් මොකද උනේ මෙහෙ ඇවිල්ලා? අපිට වඩා හොඳට ලංකාවෙන් හොඳට ඉන්නවා. එමෙ ඉදිරිය නැද්ද ඔබට? සමහරවිට අපිට වඩා හොඳට ලංකාවේ ඉන්නවා. දැන් ලංකාවට යන්නත් බෑ. හේත් නැහැ වෙලාවේ. ඇයි අපි මේ ස්ථානයට ඇවිල්ලා මේ දේශේ අපි නාස්ති කරලා තියෙනවා. අපි මේ දේශයට ඇවිල්ලා අපේ ප්‍රඥාව පාවිච්චි කරන්නේ නැතුව, කලමනාකරණයක් කරන්නේ නැතුව, උවමනාව ජීවිතයට ගන්න නැතුව, උන්වහන්සේ දීපු ආශිර්වාදයක් අපේ ජීවිතේ තියෙනවා නම් අපි ඒක නාස්ති කරගෙන ඇති. මේ ගබඩාකාරයට තිබ්බා මේ වස්තුව නාස්ති කරන්නේ නැතුව
මේක අදාළ පියවරවල් තුල බලලා තමන්ගේ ස්වාමියාට මේක බාර දෙන්න. තිබ්බද නැද්ද? නමුත් ඔහු මොකද කළේ? දින ඔහුක විනාශ කළා දිනවා. ඔබ ස්වාමියා වුණා නම් මොකද කරන්නේ? ඔබ ස්වාමියා වුණා නම් මොකද කරන්නේ? මේ ගබඩාකාරයට තියෙන accountability එකක්. කොහොම සිංහලෙන් කියන්නේ? නෑ වගකීමටත් වැඩි ලස්සනයි. accountability එකක්. වග වීමක් තියෙනවා. එහෙමනේ? හලෙලූයා. සිංහල වේ. accountability මේ ඔහුට තියෙන වගවීමක් මේ ස්වාමියාගේ වස්තුව මං හරියට බලලා දෙන්න ඕන කියලා. නමුත් දැන් මේ යේසුස් වහන්සේ කියන ගබඩාකාරයාගේ ජීවිතය මොකද්ද? වගවීමක් වගකීමක් කිසි දෙයක් නැහැ. ඔහු ඒක නාස්ති කළා. ඔහු මේක නාස්ති කරද්දී ඔහුගේ මනසට හිතුන්නේ නැද්ද? මගේ ස්වාමියා ඇවිල්ලා මට මේක කතා කරන්න යනවා. ගීතගේ තෑග්ග දෙනවා. ගීත සිස්ටර් තෑග්ගක් තියනවාද? මගේ ස්වාමියා ඇවිල්ලා මොකද කරන්නේ? මගේ ස්වාමියා ඇවිල්ලා මගෙන් අහන මොහොතේ මම මේ උන්වහන්සේ දීපු මගේ ජීවිතේ සුවය ආශිර්වාදය ලස්සන ජීවිතය මං හරියට තියාගත්තේ නැත්තම් මොකද්ද වෙන්නේ? මට දෙන්න උත්තර දෙයද? මම ඔබෙන් අහන්නේ. ජේසුස් වහන්සේ එනවා ලබන සතියේ. අපරණයකින් අහන්නේ. දැන් ඔබ අහලා ඉවරනේ වචනයක් කරේ වුණානේ. ජේසුස් වහන්සේ ලබන සතියේ ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඔබව ගන්නවා එහා පැත්තේ හෝල් එකට 1 by 1 ගන්නවා. මට නම් ඔබට පුළුවන් පොඩි වංගුවක් දාන්න. ඒ පාස්ටර් පේන්නේ නැති දේවල් තියෙනවා. ස්වාමීන් වහන්සේ සියල්ල දන්නවා. හලෙලූයා. අද මම ඩුබයි අල්ලාදගේ දේශකරණ කරද්දී ලෝකයේ දහස් ගණන් ලක්ෂ ගණන් මිලියන ගණන් මිනිස්සු ජේසුස් වහන්සේ නමස්කාර කරන උන්වහන්සේ සර්වවාසී නිසා. හලෙලූයා. මිලියන ගණන් සුවවල් සිදු වෙනවා. ආමෙන්. ඒ ජේසුස් වහන්සේ මේ සභාවට ඇවිල්ලා අර හෝල් එකේ 1 by 1 by ගණිද්දී අපිට උන්වහන්සේ ඉදිරියට යන්න පුළුවන්ද? බෑ. ඇයි? අපි නාස්ති කරගෙන තියෙනවා ගොඩාක් දේවල්. සුවයක් ලැබුණාට පස්සේ දැන් ඔබේ ජීවිතේ සුවයක් ලැබුණා. දැන් ඔබ සුව වුණා ස්වාමීන් වහන්සේ තුල. ඔබ සුවය ලැබුණාට පස්සේ අපි කියමු මේ සහෝදරගේ පාදවලට සුවය ලැබුණා කියලා. ඒ පාදවලට සුවය ලැබිලා ඇය වෙනද විදියටම රැකියාව කරගෙන ඉන්නවා. හරිද? වැරදි. ඇයට පාදවලට දැන් සුවය ලැබුණා නම් ඇය ස්වාමීන් වහන්සේ තුල හිතන්න ඕන ස්වාමීනි මම ආශිර්වාදය ලබන්න මම තව පාර්ට් ටයිම් එකක් හරි කරන්න ඕන. ඒක තමයි ආශිර්වාදය එන්නේ. ඇයි මම හිටියේ එක තැනක නමුත් දෙවියන් වහන්සේ මාව උසස් කරලා තියෙනවා. ආමෙන්. ඒ කියන්නේ සුවය ආශිර්වාදයක්ද? ඔව්. ඔබ ඕම සභාවට එන මොහොත ඔබ සභාවේ බයිබල් 5ක් ගැන කියන්නේ බයිබල් පොත් 5ක් ගැන ඉගෙන ගන්නවා. හැබැයි ඔබේ නෝට් එක බලද්දී නෝට් එකක් තියා මුකුත් නැහැ. හැබැයි ඔබ දෙවියන් වහන්සේ ගැන වර්ධනය කරගන්න නම් ඔබ පොතක් අරගෙන ඒක ලියනවා. ආමෙන්. මොකද්ද වෙලා තියෙන්නේ? හිස්ව හිටපු ඔබේ ජීවිතේ ස්වාමීන් වහන්සේ ලියන්න යනවා. ආමෙන්. දැන් මේ ගබඩාකාරයාගේ ජීවිතය අපේ ජීවිතය එක වගේ ගොඩක් වෙලාවට. අපි හිතන්නේ නැහැ ස්වාමියා දැන් මෙයාට නම් ධනවතා අපිට නම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ආමෙන්. අපි ගැන බලන්න යන මොහොතේ මම සූදානම්ද? ඔබ හිතලා නැද්ද? 2000 මොකද හිතුවේ කොරෝනා ගහද්දී? අපි කොහෙන්ද ආවේ කොවිඩ් එක? චයිනා තමයි අපි made in China. ආමෙන්. ඒ අවුරුද්දෙම අපි ෆන් එක හිටියා කොරෝනානේ. මුකුත් නැහැ. 2021 ආවා. ඒත් කොරෝනා එක ගැහුවා. දැන් 2022 වෙද්දී හැමදේම හරියදී දැන් කොරෝනා ටේප් එක ගහන්න බෑ. ඔන්න එන්න වුණා ඩුබයි ගොඩක් අයට. ඇයි 2021 නිකම් හිටියේ. දැන් මේ 2022 මේ දේශයට මෙහෙ ඉන්න කට්ටියගේ වාතාවරණය ඒකයි ගොඩක් අය. කොවිඩ් කාලේ රැකියාව නැති වුණා, ක්‍රෙඩිට් කාඩ් ගත්තා, අරව ගත්තා, මේව ගත්තා. ඔන්න 2022 පත්තු වුණා. බැංකු වලින් හොයද්දී. කොරෝනා කාලේ ගොඩක් අය ලංකාවේ ෆිනෑන්ස් ගෙව්වේ නැහැ, ණය ගෙව්වේ නැහැ, මුකුත් ගෙව්වේ නැහැ. ෆුල් මේක හිටියා කොරෝනානේ. දැන් ඊට පස්සේ 2022 23 ඉල්ලද්දී ඔන්න ප්‍රශ්න. අපි ගොඩාක් වෙලාවට අපි මිනිස්සෙක් විදිහට පුරුදු වෙලා ඉන්නවා. අද දවස ගැන හිතලා හෙට දවස ගැන හිතන්නේ නැතුව ඉන්නේ. මෙන්න මේ ගබඩාකාරය වගේ. ජේසුස් වහන්සේ කියනවා ධනවතෙක් හිටියා. ඔහුගේ මුළු වස්තුවම එක පුජ්‍යලයට බාර දුන්නා. නමුත් ඔහු ඒක නාස්ති කරා. ඔහු නාස්ති කරපු එක ධනවතා දැනගන්න යනවා. ධනවතා කොහොම කරයිද මෙයාට?
හොඳට අහගන්න. අපේ ජීවිත අපි ගොඩක් කලාවට සුවය ගැන දේශනා කරනවා. ගැලවීම ගැන දේශනා කරනවා නේ. සමහර අය ගැලවීම හැමතිස්සෙම මෙහෙම ඉන්නේ. මම දැක්කේ සමකට වැඩි මෙහෙම වෙනවා. බොහොම හොඳයි. මම සන්තෝෂයි. නමුත් මෙහෙම ඉන්න හැම ජීවිතේ හැමදාම කමතන එක්සර්සයිස් මැෂින් එක වගේ. සිස්ටර් ඉස්සරහට ගියාද? ඔව් සිස්ටර්. ඔව් පාස්ටර් යනවා. ඉස්සරහට යන්නේ මම විතරයි යන්නේ ඉස්සරහට. සබාව තාම එක තැන. ජීවිතේ ඉතුරුවක් නැහැ, ආශිර්වාදයක් නැහැ, කරුණාවක් නැහැ. හැබැයි එකක් වැඩි වෙනවා. මොකද්ද? ණය. ඊට පස්සේ බලනවා කොහෙන්ද ඇට්ලන්ටික් සාගරයෙන් හරි පීනන ඩුබයි එකෙන් පැනලා යන්න. අනේ අර ණය ගත්ත එක පව්. ඌ හොයන ඊට පස්සේ මුළු ලෝකේ පුරා. මුළු ලෝතලේ පීරමින් සෙව්වා හම්බුන්නේ නැහැ. සභාවේ හිටියේ බයිබලයේ යතේ. හොඳට ගන්න. විහිළුවෙන් කවර මේක තමයි සත්‍යත අධිකම. මැරෙන්න එපා කවදාවත් නායකාරයෙක් විදියට. ආමෙන්. අපේ ස්වාමිය බලවන්තයි. කියන අපේ ස්වාමිය බලවන්තයි. අපේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ බලවන්තයි, ධනවත්, හැමදේම උන්වහන්සේගේ අතේ තියෙනවා. ආමෙන්. උන්වහන්සේ අපිට මේක දුන්න අපේ ජීවිතේට. මේ ගබඩාකාරය වගේ අපි හෙට දවස ගැන හිතුවේ නැත්තම් අපි දන්නේම නැතුව උන්වහන්සේගේ ආශිර්වාදය අපි නාස්ති කරගන්නවා. ආමෙන්. හලෙලූයා. මේ ගබඩාකාරයට වැරදිච්ච එකම තැන තමයි ඔහු accountability එකක් ගත්තා. ඒ කියන්නේ ඔහු ගත්තේ නෑ මම මේකෙන් ජය ගන්න ඕන කියලා. ආමෙන්. හලෙලූයා. ඊට පස්සේ කියවන්න. ඊළඟ පද. ඊයද පදේ. එවිට ඔහු ගබඩාකාරයාට අඬගසා නුඹගෙන මා අසන මේ කාරණේ කිමෙක්ද? නුඹේ ගබඩාකාරකමේ ගණන දියන්න. මක්නිසාද නුඹට තවත් ගබඩාකාරයව සිටින්ට නුපුලවනයි කීවේ. අස්සුවේ අයිතිකාරය ඇවිල්ලා කියනවා ඔබව සේවයට සුදුසු නෑ. මම ඔබට කියවනේ මේක අමුතුම කතාවක් ඔබට උගන්වන්නේ. ආමෙන්. හලෙලූයා. හොඳට අහගන්න. මේ උපමාවක් යේසුස් වහන්සේ උගන්වන්නේ. බයිබලයේ තියෙන අමාරු උපමාවක් ඔබට මම උගන්වන්නේ. හරි ලේසියට උගන්වන්න ඔබට. කිසි දෙයකට බය වෙන්න එපා. ධනවතා ඇවිල්ලා අහනවා ගබඩාකාරකේ කොමගේ වස්තුව? මම දන්නවා නුඹ මාව රවට්ටලා තියෙනවා. ඒක නිසා නුඹ මේ සේවයට සුදුසු නෑ. ආමෙන්. වස්තුවේ අයිතිකාරයා හොඳයිද නැද්ද? සාධාරණ නැද්ද? වැරදිද? සාධාරණයි? සාධාරණයි. ඈ? සාධාරණයි. මේ පැත්ත මොකද කියන්නේ? 50% සාධාරණ 50% අසාධාරණ. එහෙම කෝල ෆ්‍රෙන්ඩ් නෑ බයිබලේ. අසාධාරණ නෑ සාධාරණයි. ඇයි ඔව් වස්තුව දුන්නේ තාවකාලික වැඩි කරන පිණිස වගකීමක් දුන්නේ. නමුත් දැන් ඔහුක විනාශ කරගෙන ඉන්නවා. ඔබ මේ ගබඩාකාරය වුණා නම් ඔබේ ජීවිතේ මොකද්ද කරන්නේ? පිටිපස්සයි. පොඩ මෙහෙම යද්දෙන්. සෙහරෙම. ඇනෝද? පොඩ්ඩක් හරි තේරෙනවද මොකද්ද කියන්නේ කියලා? ඔබ ගබඩාකාර නම් මොකද්ද කරන්නේ? මොකද්ද කරන්නේ ගබඩාකාරය නම්? මොකද කරන්නේ? ඔක්කොම බලන් ඉන්නවා බීම. ඇයි ඔක්කොම ගබඩාකාරය වගේ ඉන්නේ? මොකද කරන්නේ ඔබ ගබඩාකාරය නම්? අනුවන්. ඔබ ගබඩාකාරය නම් මොකද කරන්නේ? පැනලා යනවා පාස්ස. මොකද කරන්නේ? මගේ ඉස්සර හිටියා යාළුවෝ සෙට් එකක් එමිරේට්ස් එකේ. ආමෙන්. යනවා යද්දී අපි යනවා වැකේෂන් කියලා ටික කරලා ගියදී Facebook එකෙත් නෑ මූ ලෝන් ගහලා පැනලා ගිහිල්ලා. මං එහෙම ගබඩාකාරයෙක් ගැන නෙමෙයි උගන්වන්න ආවේ. වංචාකාරයෙක් ගැන උගන්වන්න නෙමෙයි. මේ ගබඩාකාරය හොඳයි. කියන ගබඩාකාරය හොඳයි. මෙයා වංචාකාරයෙක් නෙමෙයි. මෙයාට උනේ මෙයා හෙට දවස ගැන කල්පනා කරේ නෑ. දේව වචනේ තිබ්බද මෙයා වංචා කරා කියලා? වංචා කරා කියලා බයිබලේ ලියලා නෑ. ජේසුස් වහන්සේ වංචාකාරයන්ට උගන්වපු තැන තිබ්බා. ජේසුස් වහන්සේ මේ කියන්නේ මේ ගබඩාකාරය හොඳයි පස්සයක් නෑ. නමුත් ඔහු හිතුවේ නෑ මේක ඔහුගේ වස්තුවක් නෙමෙයි මේක වැඩි කරලා මම මේකේ වගකීම දෙන්න ඕන කියලා. ආමෙන්. හලෙලූයා. ඔබේ ජීවිතෙත් මගේ ජීවිතෙත් සමාලාවට අපි වංචාව නෑ අපේ ජීවිතේ. අපි අවංකයි. පොඩ්ඩක් වංචාව තිබ්බත් ජේසුස් වහන්සේ දැනගත්තට පස්සේ අපි ඒක හදා ගන්නවා. හලෙලූයා. නමුත් ඔබගේත් මගේ ජීවිතේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි කල්පනා කරන්නේ අපේ ජීවිතේ දවසක් යනවා අපිට උත්තර දෙන්න කියලා. ආමෙන්. හලෙලූයා. එනවද මං කියන එක? ඔබට දරුවෝ ඉන්නවා ඔබේ දරුවෝ කවදාද යහයි ඔබෙන් ඇඟිල්ල දික් කරලා අහන දවසක් එනවා ඔබෙන්. ආමෙන්. ඔබේ දෙමව්වේ අත දික් කරලා අහන දවසක් එනවා ඔබෙන්. ඔබේ බිරිඳ ඔබේ ස්වාමි පුරුෂයා ඔබේ සහෝදර අත දික් කරලා ඔබෙන් අහන දවසක් එනවා. ඒ සියල්ලට වඩා ජේසුස් වහන්සේගේ විනිශ්චයක් ඔබටත් මටත් එන්න යනවා. ආමෙන්. ඔබ තේරුම් ගන්න කිතුණුවට ඕන විදියට ජීවත් වෙන්න බෑ. මන්ද මේ ස්වාමියා වගේම ජේසුස් වහන්සේ දවසක අපෙන් අහන්න යනවා අපි මොකද්ද මේ පොළොව ඉඳගෙන කරේ කියලා. ආමෙන්.
ඇනවත් දන්නේ අපට. කිසිම ධර්මතාවයක උගන්වන්න නැති දෙයක් දෙවියන් වහන්සේගේ වචනේ උගන්වනවා ප්‍රේමන්තනි. ආමෙන්. ලෝකේ මිනිස්යන්ට උගන්වලා තියෙන්නේ නුඹ නාස්‍යයක් කරොත් කර්මය නුඹ විනාශ වෙලා යනවා. නමුත් ස්වාමීන් වහන්සේගේ වචනේ තියෙනවා මම පැමිණ නුඹට ප්‍රඥාව දෙනවා මම නුඹව ගලව ගන්නවා. ආමෙන්. ඔබ ගලව ගත්තට පස්සෙත් ජේසුස් වහන්සේ ඔබේ ඉදිරියට ආවොත් ඔබට උත්තරයක් තියෙනවා. ස්වාමීනි ඔබ වහන්සේ මට ආශිර්වාද කරා මේ ආශිර්වාදය තුල මම ගොඩ නැගුණා කියන. ආමෙන්. හලෙලූයා. ගබඩාකාරයා ඇවිල්ලා කල්පනා කරා නැති වෙන්න යන තමන්ගේ ජීවිතය නිසා. ඇයි ඔහුගේ රැකියාව නැති වුණොත් මොකද වෙන්නේ ඊළඟට? මොකද වෙන්නේ ඊළඟට? ජීවත් වෙන්නම විදියක් නැහැ. කියන්නේ ජීවත් වෙන්න විදියක් නැහැ. කියන්නේ ඊළඟ පදේ. ගබඩාකාරයාද මාගේ ස්වාමියා ගබඩාකාර තනතුර මාගින් පැහැර ගන්න නිසා කුමක් කරම්ද? ගබඩාකාරයා කල්පනා කරනවා මාගේ ස්වාමියා ගබඩාකාර තනතුර මාගෙන් පැහැර ගන්නවා. පැහැර ගන්නවා කියන්නේ ඒක ගන්නවා දැන්. කුමක් මම කරන්න ඕනද? ඇයි මේ පැහැර ගන්නවා කියලා ඔහු මේක තැබුවේ? ඔහු වංචාකාරයෙක් නෙමෙයි. ඔහු හිතුවේ නෑ ඔහුට මේ වගේ දවසක් එයි කියලා. ආමෙන්. ඒක නිසා රැකියාව ගනිද්දී ඔහුට තේරුණා මම වැරදි කියලා. අද ලෝකේ මිනිස්සුන්ට ජය ගන්න බැරි. අපි සත්‍යතාවය දැකලා අපි පිළිගන්නේ මම වැරදි නෑ මම වැරදි නෑ. කුඩුවට දානවා වැරදිද නිවැරදි කරු ස්වාමීනි ඔක්කොම ටික කරලා ඉන්නේ. ජේසුස් වහන්සේ ගාවට ගිහින් ස්වාමීන් වහන්සේ ලස්සන පෙන්නයි උඹ කරපු වැරදි ටික කියලා. ආමෙන්. මේ ගබඩාකාරයා කියනවා බිම කොටන්න මට ශක්තිය නැත සිගන්නට මම ලැජ්ජා වෙමි. එහෙනම් මම කියන එක. ඇයි මේ ගබඩාකාරයා හිටපු තත්ත්වය කියන්නේ හිටපු තත්ත්වය. හිටපු තත්ත්වයත් එක්ක උඩ ගිහිල්ලා පොළව කොටන මුදල් හොයන්න බෑ. සිංගමන් යන්න බෑ. ඒ තරම් ස්ථානයක උ ජීවත් වුණේ. ආමෙන්. ඔබට පුළුවන්ද ගිහිල්ලා ඩේ ටු ඩේ එකෙන් දිරම් 5ට දිරම් 2ට වතුර පොල් පැකට් එකක් අරගෙන දිරම් 1ට විකුණ යනවා. කරන්න පුළුවන්ද බැයිද මේක? කරන්න පුළුවන්. නමුත් අපි එහෙම කළ යුතුද? අපි එහෙම කරනවද? ඇයි අපිට ලැජ්ජාවක් තියෙන අපිට කරන්න බෑ ඒක. සමයකේ කොහොමවත් කරන්න බෑ. ඒ වතුරේ අපිම ගහා ඊට පස්සේ. ආමෙන්. මේ ගබඩාකාරයා මේක ඊටාම සීරියස්ලි ගත්තා. සීරියස් කියන මොකද සිංහලෙන්? ඊටාම බරපතලව ඔහු මේක ඔහුගේ ජීවිතයට ගත්තා. ආමෙන්. ඔහුට හඬක් ආවට පස්සේ වස්තුවේ අයිතිකාරයෙක්ගෙන් නුඹේ රැකියාව මම පන්නා දමන්න යනවා. නුඹ මේක හරියට කරේ නැහැ නාස්ති කරනවා කියලා ඔහු කල්පනා කරනවා. මොකද්ද? ස්වාමියා මගේ තනතුර මගේ පැහැර ගන්න නිසා මම මොකද්ද කරන්න ඕන කියලා. ආමෙන්. මම වංචාකාරයෙක් නම් මොකට මේක හිතන්න බෑ. මොකට කල්පනා වෙන්න ගත්තා මගේ රැකියාව මම හරියට කරේ නැහැ. ඔබ කී දෙනෙක් ඔබේ රැකියා ස්ථානයේ අවංකව රැකියා කරනවද? ඔබ කී දෙනෙක් ඔබේ රැකියා ස්ථානයේ කරන ගමන් ඔබේ මැඩම්ට සර්ට බැන බැන රැකියා කරනවද? ඇනවද නැහැ මං කියන එක? ඇනවද නැහැ මං කියන එක? ඔබ දෙවියන් වහන්සේට සියල්ල බාර දෙන්න ඕන. ආමෙන්. පහුගිය මම මේක ගෘහයාත්‍රා තිබ්බා. පහුගිය සති දෙකේම මට ජොබ් එකේ පා කෙරෙව්වා. මගේ ජොබ් එක. මගේ තියෙන ජොබ් එකක්. ඔබට සේවය කරනවට මමත් රැකියාවක් කරනවා මේ දේශේ. ජොබ් එක එපා වෙලා හිටියා. මං ස්වාමීන් වහන්සේ කිව්වා ස්වාමීනි දැන් නම් සම්පූර්ණ කාලේ සේවයට යන්න සූදානම්. මම අපේ සේවක ගෲප් එකකට දැම්මා මම ජොබ් එකෙන් අයින් වෙලා ඔයාලා මාව බලා ගන්නවද කියලා. රිප්ලයි කරේ නැහැ කවුරුවත්. ඒක නිසා මං තීරණය වෙනස් කරා. මම එක දවසක් දැම්ම මතක ඇති. මම දැන් ජොබ් එකෙන් අයින් වෙන්න යනවා. අහලා මාව බලාගෙන කෙක්වත් රිප්ලයි කරේ නැහැ. මං හිතාගත්තා ස්වාමීනි තව කල් මට යන්න වෙනවා ජොබ් එක. දැන් රැකියාව විතර ප්‍රශ්න මේක සත්‍ය සිදුවීමක්. මං මේ මැසේජ් එක ඇත්තටම දැම්මේ. මං ඊට පස්සේ දෙවෙනි දවසේ යාඥා කරා. ස්වාමීනි මම අවංකව සේවය කරනවා. මම සේවයට ගියට පස්සේ මං අනවශ්‍ය ලෙස චර්ච් එකේ දෙයකටවත් මං කාලය යොමු කරනවා. මං රැකියාව මං අවංකව කරනවා. ඒක කරා මං රැකියාවට ආපු දවසේ ඉඳලා. ඇයි මගේ ජීවිතේටම රැකියාව දෙකයි වෙනස් කරේ. ඉන්ෂුරන්ස් එකේ හිටියා එයාලයින් එකට ආවා. මම 2008 ඉඳලා මේ වෙනකම් වැටුපක් නැතුව ඉඳලා නැහැ මගේ ජීවිතේ. හැම මාසෙම මම වැටුපක් අරන් තියෙනවා. ඇයි මගේ අවංකකම නිසා. මම ස්වාමීන් වහන්සේට කිව්වා ස්වාමීනි ඔබ වහන්සේව දැනගත්තට පස්සේ මම තව අවංක වුණා. තව මාසෙවල වැඩ කරා. දෙවියන් වහන්සේට මම යාඥා කරා. සිකුරාදා මම මගේ PC එක වහද්දී මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මගේ මැනේජර් මාව නජම් කියලා දින සර්ටිෆිකේට් එකක් මාව ඒක අවෝඩ් කළා කියලා. ආමෙන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ආපත්. මම ඒක දැකපු ගමන් මගේ හදවත දැක්ක ස්වාමීන් වහන්සේ මට ශක්තියක් දීලා තව ඉන්න කියලා. ආමෙන්.
විශ්වාස කරන්න ඕන දෙවියන් වහන්සේව. ස්වාමීන් වහන්සේගේ මාර්ගය විශ්වාස කරන්න ඕන. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය දිහා බලාගෙන ඉන්නවා. අපේ ස්වාමියා උන්වහන්සේ අපිට පවර්ලා තියෙනවා තනතුරක්. මොකද පොළවේ යහපත ජීවත් වෙන්න ඕන. අපේ රැකියාව අපි යහපත සිදු කරන්න ඕන. උන්වහන්සේ දෙන ආශිර්වාදය අපි අවංකව දෙවියන් වහන්සේ තුළ තබන්න ඕන. ආමෙන්. මම ඇහෙනවද ඔබට? නැයි වෙලාව බලන්නේ. තව තියෙනවා. කෑම ආවෙත් නෑ තාම. අවුරුදු 2කමාරක් මේ ස්ථානයේ ඉඳගෙන දේශනා කරනවා. ස්වාමීන් වහන්සේට ස්තුති වේවා. ආමෙන්. අවුරුදු 2කමාරක් කිසිම සභාවකින් අපි ආධාර අරගෙන නැහැ. මේ භාණ්ඩාගාර සේවිකාව ඉන්නවා. අපිට කවුරුත් සභාවලින් උදව් කළා නැහැ නේ සිස්ටර්. ආමෙන්. මගේ සහෝදරයෝ පිටරටවල ජීවත් වෙන මම ඔවුන්ගෙන්වත් උදව් අරගෙන නැහැ. මගේ සභාවට අද වෙනකම්. ඔවුන් ක්‍රිස්තියානි ඔවුන් වෙන සභාවල උදව් කරන මම කවදාවත් මගේ සහෝදරයන්ගේ උදව් ඉල්ලලත් නැහැ හම්බෙලත් නැහැ. දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරා. ආමෙන්. ස්වාමින් වහන්සේ මට ආශිර්වාද කරන මොහොත මම ඉස්සෙල්ලම කරේ දෙවියන් වහන්සේ කොටස අරගෙන උන්වහන්සේට ලැබුවා. ඒක තමයි අවුරුදු 2කමාරක් නොනවත්තාම සභාවේ වැඩියෙන්ම දෙවියන් වහන්සේගේ පඬුර ඒවත් අයින් කරන්න ඔබේ දේව ගැතිවරයා. ආමෙන්. ඒක තමයි සේවකයෝ ටික බය වුණේ පාස්ටර් නැවතුනොත් කොහමද අපිට පඬුර එන්නේ කියලා. ඇයි දෙවියන් වහන්සේ මට ආශිර්වාද කළා තියෙන්නේ. ඊට පස්සේ මගේ බිරිඳ අපේ ආශිර්වාදයේ වසරෙන් වසර වැඩි වෙනවා. අපි පඬුර දානක වසරෙන් වසර අඩු වුණා මිසක් වැඩි වුණා මිසක් අඩු වුණේ නෑ. ආමෙන්. ඇයි ස්වාමින් වහන්සේට අපි අංක එක දුන්න අපේ ජීවිතේ. ආමෙන්. අපි ඊට පස්සේ සභාවේ දසන් කොට දාලා නිකන් හිටියේ නෑ. අපිට පුළුවන් හැම මොහොතකම අපි දෙවියන් වහන්සේ තුළ ලස්සන ජීවත් වුණා. ආමෙන්. මම හැම තිස්සෙම දෙවියන් වහන්සේ මගේ අතට එන මුදල ඒක රැකියාව වෙන්න පුළුවන්, සුවය වෙන්න පුළුවන්, කරුණාව වෙන්න පුළුවන්. මම 10 පාරක් හිතනවා මේක මට දුන්නේ දෙවියන් වහන්සේ කියලා. ආමෙන්. උන්වහන්සේ දවසක් එයි මගෙන් අහන්න මම නුඹට ආශිර්වාද කරා, මම නුඹට කරුණාව දුන්නා, නුඹ මොකද්ද කරේ මම දීපු ආශිර්වාදයට කියලා. ආමෙන්. කිතුනුවට බෑ අපිට ඕන දේවල් කරන්න. අපි උන්වහන්සේගෙන් අහලා තමයි තීරණ ගන්න ඕන. ආමෙන්. හලෙලූයා. අද අපිට මුදල් වැඩි වෙච්ච එකම අපි මොකද වෙන්නේ? අපිට ඩිරාම් 500ක් අතර ආවම අපිට ඩිරාම් 5000ක් විතර වැඩ ඔලුවට එනවා. නමුත් අපේ ඔලුවට එන්නේ නැද්ද ඩිරාම් 100ක් මම වෙනුවෙන් ඉතුරු කරගන්න ඕන කියලා? එන්නේ නැත්නම් ඔබත් මේ ගබඩාකාරය ඔබ එකම බෝට්ටුවේ. ඌත් නාස්ති කරන ඔබත් නාස්ති කරනවා. එනවද මම කියන එක? ඔබේ ජීවිතේ ඔබ බලන්න ඕන වර්ෂය අවසාන වෙන මොහොතේ මම සභාවට ආවා. පැය දෙකේව කීයක් මේ සභාවේ හිටියා. මම කොච්චර මගේ ජීවිතේට ආශිර්වාද ලබලා තියෙද. ආමෙන්. දෙසැම්බර් 30ක දෙවියන් වහන්සේට කියනවා මෙන්න ස්වාමීනි මට වහන්සේ දීපු දේ. ආමෙන්. මෙන්න ස්වාමීනි මගේ ආශිර්වාදය මගේ ජීවිතේ. හලෙලූයා. කිතුණුවෙක් විදියට අපි ෆේල් වෙන්න හොඳ නෑ ප්‍රේමවන්තනි. ආමෙන්. කියන තව දෙයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ අපේ ජීවිතේට ආශිර්වාදය දුන්නාට පස්සේ අපි මිනිස්සුන්ට කියන්න ඕන ස්වාමීන් වහන්සේ මට කරුණාව දුන්නා. ආමෙන්. අපි මිනිස්සෙක් ළඟට ලං වෙලා කියන්න ඕන අලුත් අය ගොඩක් ඉන්නවා සභාවක. අද ගොඩක් අය නැහැ මේ ඊද් එක නිසා. ඔබ ලං වෙලා උන්ව ලං කරලා කතා කරලා කියන්න ඕන බ්‍රදර් සිස්ටර් ස්වාමීන් වහන්සේ මට කරුණාව දුන්නේ මම මෙන්න මේ මාර්ගයේ ගමන් කරන නිසා. අපේ කට්ටිය කියන්නේ ඊළඟ දවස් සල්ලි ඉල්ලයි කියලා. මුකේ අරින්න දෙවියන් වහන්සේ තුල. දැන් මේ ගබඩාකාරයට කරන්න තියෙන එකම දේ මොකද්ද? පැනලා යන එක. මේ ගබඩාකාරය වෙන රැකියාවක් හොයා ගන්න ඕනේ. එහෙමනේ. නමුත් ඔහු කල්පනා කරා. කියන්නේ ඔහු කල්පනා කරා. ඔහු කල්පනා කරා මගේ ජීවිතේ මට වැරදිච්ච තැන මම හදා ගන්නවා. ආමෙන්. ඔහු බුද්ධිමත් හිතන්න ගත්තා. ඔහු කල්පනා කරා මම කොහමද මගේ රැකියාව ආරක්ෂා කරන්නේ? මම කොහමද මගේ ස්වාමියව මම ආරක්ෂා කරගන්නේ? මම කොහමද මගේ ජීවිතේ රැකියාව නාස්ති කරගන්නේ නැතුව මම කොහමද මට වැරදිච්ච තැනින් නැගිටින්නේ කියලා. ආමෙන්. ප්‍රේමවන්තනි ඔබේ ජීවිතේ වැරදිච්ච තැනින් තමයි ඔබ නැගිටින්න ඕන. ආමෙන්. ඔබ වැරදිච්ච තැන එක තැනක තියලා ඔබ ගියොත් ඔබ ඒ තැනත් වරදිනවා. හැම තැනම වැරදිලා ගිහලා අන්තිමට ඔබ දුබයි එකෙන් නැති වෙලා යනවා. ඔබේ ජීවිතේ හදා ගන්න ඕන ඔබට වැරදිච්ච තැනින්. දෙවියන් වහන්සේට කියන්න ඕන ස්වාමීනි ඔබේ යාඥාව තියෙන්න ඕන මගේ ජීවිතේ මෙන්න මේ පරාසය මට වැරදුනා. මොන පරාසයද? මං ගත කරපු ජීවිතේ. මම මෙතනින් නැගිටින්න ඕන. ඈනද මං කියන එක? අපේ කට්ටියගේ ජීවිතේට වැරදුනාට පස්සේ මොකද කරන්නේ? ගබඩාකාරණ අඩුම තරමේ කල්පනා කරා. හිතුවා. අපේ කට්ටිය මොකද කරන්නේ? Facebook එකට යනවා. දානවා. ගීතිකාවක් නෙමෙයි ගීතයක්. ඒ ගීතය දාලා ඉතින් ඉවරයි. ඒ ගීතය අහන උනුත් ඉවරයි.
අපේ ජීවිතේ එහෙමයි. නමුත් ස්වාමීන් වහන්සේ තුල ඔබ හැමතිස්සෙම කල්පනා කරන්න ඕන. මගේ ජීවිතේ Facebook එක නෙමෙයි. මගේ ජීවිතේ TikTok එක නෙමෙයි. මගේ ජීවිතය ස්වාමීන් වහන්සේගේ වචනය කියලා. ආමෙන්. කල්පනා කරන මම ඔබට සත්‍යතාවය දේශනා කරනවා. ආමෙන්. සෝෂල් මීඩියා වැහිලෙන දවසක් තියෙනවා ඔබේ ජීවිතේ. හලෙලූයා. හැමදාම ඔය ෆෝන් එකේ සෝෂල් මීඩියා එක ඔබේ ජීවිතේ තියෙන්නේ නැහැ. දවසක් එනවා මරණයෙන් පස්සේ ඔබට ජීවිතයක් තියෙද නැද්ද කියලා තියෙන එක දවසක්. ආමෙන්. මම මේ දවස්වල දේශනා කරන ඔබගේ ජීවිතේ එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා. ඒ එක්ස්පයර් ඩේට් එකෙන් පස්සේ ඔබට ඔය එක මීඩියා එකක්වත් නැහැ. එක්ක ඔබ නිරේ එක්ක ඔබ ස්වර්ගේ. අපි මොකටද මේ සූදානම් වෙන්නේ? ස්වාමීන් වහන්සේ මොකටද මේ ගබඩාකාරයෙක් ගැන අපිට උගන්වන්නේ? උන්වහන්සේත් අපේ ජීවිතේට එන්න යනවා. උන්වහන්සේත් අපෙන් කතා කරන්න යනවා. ආන්න යනවා. එදාට අපි උන්වහන්සේට උත්තර දෙන්න ඕන. ස්වාමිනේ මගේ ජීවිතේ මම නාස්ති කරගත්තේ නැහැ කියන්නේ. ආමෙන්. බලන්න අද ඊද් එකට කට්ටිය වැඩ දැම්මම. ආමෙන්. සමහර අයට අතාරින්න පුළුවන් අයත් යනවා. මොකටද? පාස දෙන්නේ නැහැ නේ අපිට සල්ලි. ආමෙන්. හොයනවා, හම්බ කරනවා, දුවනවා. මේ ගෙදර අද හෙට අර ගෙදර බන පැන යනවා. අර ටාසන් වගේ කම්බයක් තිබ්බනම් මේ බිල්ඩින් එක අර බිල්ඩින් එක අපේ කට්ටිය යනවා. දුවනවා. නමුත් කොච්චර දිව්වා තමන්ගේ ජීවිතේ එක තැන. තමන්ට කියලා අඩුමතර මේ ඇඳුමක් ලස්සන ඇඳගන්න බෑ. ඇයි ඒ? නාස්තිය. එනවද මං කියන එක? ඔබේ ජීවිතේ ඔබ දෙවියන් වහන්සේ තුල නැගිටලා ඉන්න ඕන. ඔබේ ජීවිතේ ඔබ දෙවියන් වහන්සේ තුල සවන් දෙන්න ඕන. හොඳට අහගන්න. ඔබේ ජීවිතේ ඔබ ස්වාමින් වහන්සේට අවංක වුනේ නැත්නම් දෙවියන් වහන්සේගේ කතාව එන මොහොතේ ඔබට හිතන්න වෙලා නැහැ. එහෙනවද මම කියන එක? අද දවසේ ඔබට වෙලාව තියෙනවා. අද දවසේ ඔබට හිතන්න කාලය තියෙනවා. ඇයි අද දවසේ අපි තාම මේ පොළොවේ ජීවත් වෙන නිසා. විනිශ්චයට ගියාට පස්සේ අනේ ස්වාමීන් මට ආපහු ඉපදිලා එන්න. එහෙම හම්බෙන්නේ නැහැ. ගිය සතේ ඉගෙන ගත්තා. මරණයට පස්සේ ඔබට අවස්ථාවක් එන්නේ නැහැ ආපහු ලංකාවට ඇවිල්ලා වැරදි ටික හදාගෙන ආපහු යන්න. එහෙම ආපහු කවුරු ඉන්නවද? මැරිච්ච කෙනෙක් ආපහු ඉන්නේ අමරපාල කවුරු ආවද මැරිච්ච කෙනෙක්? මං ආපහු ආවනේ මගේ වැරදි ටික හදාගෙන යන්න. ආවද කවුරුවත්? ඔබේ ගමේ ආපු කට්ටිය නැද්ද? හොඳට ජීවිතේ ඉන්නකම් පව් කළා වෙන්න ඔබ වැකේෂන් නැද්ද? මිනිහ ආපහු ඇවිල්ලා මට ආපහු chance එකක් දුන්න ජීවිතය හදාගන්න කියලා. එහෙම වෙන්නේ නැහැ. හලෙලූයා. ඔබ ජීවත් වෙලා ඉන්නකම් විතරයි හැමදේම. ආමෙන්. දේව වචනේ කියන්නේ දේව වචනේ. ජේසුස් වහන්සේ පමණයි ඔක උගන්වන්නේ. වෙන කිසිම ධර්මතාවයක උගන්වන්නේ නැහැ තමන්ගේ ජීවිතය. නැවත ඉපදීමක් නැහැ. තමන් එක්ක නිරේ එක්ක ස්වර්ගයේ කියලා. ආමෙන්. ලෝකේ කී දෙනෙක් බලාගෙන ඉන්නවද ඊළඟ ආත්මේ එනකම්? ආපු කෙනෙක් ඉන්නවද? ආමෙන්. මමත් ඉස්සර හිටියා. අනේ ස්වාමීනි මේ ආත්මේ නම් හරියන්නේ නැහැ. යේසුස් වහන්සේ දන්නේ නැති කාලේ ඊළඟ එකේ මොකක් හරි ගේමක් ගහනවා. මේ ජීවිතය ඇති. කියන්නේ මේ ජීවිතය ඇති. මේ ගබඩාකාරයා කල්පනා කරා ඊටාම නුවණෙන් ඊටාම ප්‍රඥාවන්ත ඔහු ඉක්මන් තීරණයක් ගත්තා. ඔහුට වැරදිච්ච තැන හදා ගන්න ඕන කියලා. ඇයි ඒ? ඔහුට වැරදුනේ වෙන කොහෙවත් නෙමෙයි. ඔහු රැකියාව හරියට කරලා නැහැ. ඔහු කල්පනා කරේ නැහැ. තමන්ගේ වගකීම ඉටු කරන්න ඕන කියලා. ඔහු මොකද කරේ ඉක්මනට? ඔහු බැලුවා පොත් ටික අරගෙන ඔක්කොම කරගෙන බැලුවා. ණය අරගෙන තියෙන ගොඩක් අය. ආමෙන්. දැන් මේ කොහොමද දෙන්නේ නැහැ. අයියේ මම බැලුවෙත් නැහැ. ඔහු ප්‍රඥාවන්තව දෙයක් කරනවා. කියවන්න. ගබඩාකාර තනතුරෙන් මා අහක් කළ කල්හි ඔවුන්ගේ ගෙවලට මා පිළිගන්නා පිණිස මා විසින් කුමක් කටයුතුදැයි නියම කරගෙන සිටිමි තමා තුළම කියාගත්තේය. කිසිම බලාපොරොත්තුවක් නැහැ. හැමදේම ඉවරයි. මම දැන් මොකද කරන්නේ? මෙසේ ඔහු තමාගේ ස්වාමියාගේ ණයකාරයන් එක බැගින් ඔහු ස්වාමියාගේ ණයකාරය ඔන්න මතක් වුණා තමන්ගේ රැකියාව. ඔන්න මතක් වුණා තමන් මොකද දැන් කරන්න ඕන කියලා. ණයකාරෝ එක්කෙනෙක් කෙන ගෙන්නුවා. පළමුවෙනියාට කතා කොට ඉස්සෙල්ලම එක්කෙනාට කිව්වා මාගේ ස්වාමියාට නුඹ කොපමණ ණයදයි එයා කිව්වා ස්වාමියාට ඔබ කොපමණ ණයද? තෙල්පාත් 100කයයි ඔහු කීවේය. මේක බයිබල් ස්ටඩි එකට ආපු දවසක මම මේක උගන්වනවා. තෙල් බාත් දැනට ලියාගෙන තෙල් බාත් 100ක් කියලා ලියනවා. හිතන්න ඩිරම් 1000ක් කියලා. ඔහු කතා කොට නුඹේ ගණන් පත්‍රය රැගෙන වහාම ඉඳගෙන 50කයි ලියාපන්නේ. නුඹේ ගණන් පත්‍රය රැගෙන ඔහු වහාම ඉඳගෙන කියන වහාම ඉඳගෙන ඉරක් යන ගන්න වහාම ඉඳගෙන
ඔහු ප්‍රශ්නේ තිබ්බේ නායකාරයොත් එක්ක ඔහු හරියට ගනුදෙනු කරේ නැහැ. ඔහු ප්‍රශ්නය වහාම විසඳුවා. ආමෙන්. හලෙලූයා. ඔහු මේ නායකාරයට කිව්වේ නැහැ 100ක්ද තියෙන්නේ. අපි ඊළඟ සතියේ හම්බෙමු කිව්වේ නැහැ. ප්‍රේමවන්තයනි ඔබගේත් මගේ ජීවිතේ ඔබ දැනගත්තොත් මෙන්න මේ දේ මං හදා ගන්න ඕන කියලා ඔබ ඒක මේ මොහොතේ හදා ගන්න ඕන. ආමෙන්. ඔබගේ ජීවිතේ දැනුනොත් මගේ ජීවිතේ ආශිර්වාදය එන්නේ නැහැ. මගේ ජීවිතේ මෙන්න මේ තන නාස්ති වෙනවා. මගේ මෙන්න මේ මිත්‍රය නිසා නාස්ති වෙනවා. මගේ මෙන්න මේ පවුලේ මෙන්න මේ කාරණාව නිසා නාස්ති වෙනවා. ඔබ වහාම ඒ උදෙසා ඔබ තීරණයක් ගන්න ඕන. ආමෙන්. ඇනෝද මාව? හලෙලූයා. ආමෙන්. ඔව් වහාම ඉඳ ගන්න කියලා හුකුවා 100ක් නෙමෙයි. ඒක 50ක් කියලා ලියන්නකෝ. ඇයි මේ හු එහෙම ලිව්වේ? ඔව් දන්නවා මේ පුද්ගලයා කවදාවත් 100 වංචාකාරය කවුද? නායකාරයා. ආමෙන්. ගබඩාකාරය නෙමෙයි නායකාරයා වංචාකාරයා. ඔකට ප්‍රඥාවක් තිබ්බේ නැහැ මේ ලබා ගන්න. ඔව් බැලුවා රැකියාව නැති වෙනවට වඩා අඩුම තරමේ මගේ ස්වාමියාට මං 100ක් නෙමෙයි 50 හරි ඉතුරු කරලා දෙන්න ඕක. එහෙනවද මං කියන එක? ආමෙන්. ඔබට බැංකුවේ ණයක් තියෙනවා ලක්ෂ 50ක. කෝල් ඇදලා කියනවා ලක්ෂ 25ක් දෙනවා ඉක්මනට ගෙවන්න කියලා. ඔබ කොහෙන් හරි ගේමක් ගහලා 25 ලක්ෂ 25 ගෙවන. අයියේ 25ක් 50 off. 25ක් ලක්ෂ 25ක් කපා දාලා ගෙවන්නේ නැහැ. ඒක ගෙවන්නෙත් නැහැ. ඒක ගෙවන්නේ නැතිලෝ. ඒ ප්‍රඥා නැති නිසා ඔබ. ඔකයි මම උගන්වන්නේ ඔබට. හලෙලූයා. ප්‍රඥා නැති. ඒක ප්‍රශ්නේ. අපි වීලුවක් කරේ. ඔබේ ජීවිතේ ඔබ ප්‍රඥාවන්ත වෙන්න ඕන. ආමෙන්. එක නායකාරයෙක් හරි. ඔහු ගෙව්වා ඒක. දෙවෙනි එක්කෙනා තවත් කෙනෙකුට නුඹ කොපමණ ණයදයි ඇසුවේය. තවත් කෙනෙක් කතා කළේ නුඹ කොපමණ ණයද? ගෝධූම අමුණු 100කයි ඔහු කීවේ. ගෝධූම අමුණු 100කයි ඔහු කීවේ. මේ ගණන් ඒවකට තිබ්බ ගණන් ඔබ හිතාගන්න ලොකු ණයක් කියලා. ඊට පස්සේ නුඹේ අමුණු 100කයි ඔහු කීවේය. නුඹේ ගණන් පත්‍රය රැගෙන 80කයි ලියාපන්නයි. නුඹේ ගණන් පත්‍රය රැගෙන 80ක් කියලා ලියන්න කියන. බලන්න ප්‍රඥාව වැඩි කරපු හැටි. පළවෙනි පුද්ගලයාට කතා කරලා කිව්වා 50ක් අඩු කරා. කොච්චරද? හැබැයි දෙවෙනි කෙනාට 50ක් අඩු කරේ නැහැ. මොකද්ද මේකෙන් කියන්නේ? ඌ ප්‍රඥාවන්තයි. ඔබට ඇහෙනවා බැංකුවෙන් අන්න නිමල්ට 150ක එකක් වැටලා කියලා. බැංකුවට ඔබ තමයි යන්නේ. අනේ මටත් දෙන්න. එහෙම නෙමෙයිද? දෙවෙනි කෙනා ආවා. දෙවෙනි කෙනා ආවා මට මොකක් හරි විසඳුමක් දෙයි කියලා. ඔහු 50ක් දෙන්නේ නැතුව ප්‍රඥාවෙන් 80ක් කියලා ලියන්න කිව්වා. ආමේන්. ප්‍රේමවන්තනි ඔබේ ජීවිතේ ඔබට සමහර දේවල් කරන්න වෙනවා ප්‍රඥාව පාවිච්චි කරලා. ආමේන්. ඔබේ ජීවිතේ ණය විතරක් නෙමෙයි ජීවිතේ සමහර තැන්වල ඔබ ස්වාමින් වහන්සේ අද ගොඩාක් වර්තමානයේ කිතුනුව හිතාගෙන ඉන්නවා සභාවට ආවා පාස්ටර් යාඥා කරලා දැන් ඔක්කොම හරි කියලා. එහෙම බයිබලේ ලියලා නැහැ හැබැයි. මොකද්ද? දේව වචනය කියන්නේ නුඹ මගේ ස්වර්ගික ප්‍රඥාව ලබා ගන්න යනවා. ආමේන්. නුඹට මම කතා කරන්න යන කොහමද පොළවේ ජීවත් වෙන්න ඕන කියලා. ආමේන්. ඔබට ප්‍රඥාවක් එන්න යනවා. ඔබේ ප්‍රශ්නෙට දෙවියන් වහන්සේ මොකද්ද කරන්න යන්නේ කියලා. සමහර අය නෝට් දාන්නේ නැහැ. ගබඩාකාරය කැමති නැහැ. ආමේන්. ප්‍රේමන්තර මේක හොඳට ලියා ගන්න. 90.999%ක්ම සභාවේ මට හම්බෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ගබඩාකාරයෝ. ආමේන්. මම හරි ආසයි ගබඩාකාරයෝ ඉන්න ඕනම්. ලස්සනට නැහැ එහෙම හම්බෙන්නේ නැහැ. ඔබ ගොඩ නැගෙන්න ඕන. ඊළඟ එක අධර්මිෂ්ඨ ගබඩාකාරයා නුවණින් ක්‍රියා කළ නිසා. අධර්මිෂ්ඨ මෙන්න ජේසුස් වහන්සේ කියනවා ගබඩාකාරයා අධර්මිෂ්ඨයි. නමුත් ඔහු නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කරේ. ආමේන්. ජේසුස් වහන්සේ තමයි මේ ස්වාමියා ලෙස මේ බයිබලයේ ලියන්නේ. ඔබගේ ජීවිතේ ඔබ අධර්මිෂ්ඨ වෙන්න පුළුවන්. ඔබගේ ජීවිතේ ඔබ නාස්ති කරගෙන ඉන්න පුළුවන්. නමුත් ඔබ ප්‍රඥාවන්ත ඔබේ ජීවිතය ගොඩනැගුවොත් ස්වාමීන් වහන්සේ ඔබට ප්‍රශංසා කරන්න යනවා. ආමේන්. ඔබගේ ජීවිතේ වැය වෙලා හිඳිලා ණයවරෙන් හිටපු ඔබේ ජීවිතය ඔබ ප්‍රඥාවන්තව දෙවියන් වහන්සේ තුල එකින් එක ගොඩ ගන්නද්දී ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්න යනවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබට අත තබන්න යනවා. ආමේන්. ස්වාමීන් වහන්සේ දකින්න ඔබ උත්සාහ කරනවා යම් කිසි දෙයක් කරන්න. හලෙලූයා. ලස්සන පදයක් කියනවා දෙවියන් වහන්සේ.
මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට මක් නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය. සභාවම මේ පදේ කියන්නේ මේක ඔබට තේරුම් ගන්න හරි අමාරුයි. කියවන සභාවම. මක් නිසාද මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය. ආපහු කියවන්න. මක්නිසාද ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ තමුන්ගේම පරම්පරාව ගැන නුවණැත්තෝය. ආපහු කියවන්න. මක් නිසාද ආලෝකයේ පුත්‍රයන් කියන්නේ කවුද? මේ අපි ජේසුස් වහන්සේ පිළි අරගෙන ඉන්න අය. ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයන් කියන්නේ ඔබ මෙතනින් ගියාට පස්සේ ඔබේ පාටිෂන් එකේ ඉන්න පාටිෂන් එකේ වටපිටාවේ ලෝකේ පොඩි කාලක් ගහගෙන ඉන්න අපේ සෙට් එක. ලෝකයේ පුත්‍රයෝ ඔබට මම උදාහරණයක් දෙන්නද? මේ අවුරුදු 2000කට කලින් ජේසුස් වහන්සේ කියලා දෙනවා. මේක අදටත් වෙනවා. ඔබෙන් මම ප්‍රශ්නයක් අහනවා. කොකා කෝලා එක අඳුරනවද ඔබ? කොකා කෝලා. අද ලෝකේ වැඩියම කොකා කෝලා කියන නමද ජේසුස් කියන නමද තියෙන්නේ? චර්ච් එකේ ඉන්න නිසා ආත්මික උත්තර දෙන්න එපා. ඇත්ත කතා කරන්න. අද ජීසස් කියන නමට වඩා කොකා කෝලා එක මිනිස්සු අඳුරනවා. මේක ඒක තමයි ජේසුස් වහන්සේ කියන්නේ. ලෝකයේ පුත්‍රයන්ට වඩා ආලෝකයේ පුත්‍රයන්ට වඩා ලෝකයේ කියන්නේ පව්කාරයෝ තමන්ගේ දේ තමන් මාකට් කරන්න දන්නවා. කොකා කෝලාගේ අයිතිකාරයා මුළු ලෝකෙම කොකා කෝලා කියන නම බ්‍රෑන්ඩඩ් කරා. නමුත් අපිට ජේසුස් වහන්සේ ඉඳලා අපිට තාම බැරි වෙලා තියෙනවා ජේසුස් වහන්සේව ලෝකෙට දෙන්න. ආමෙන්. ඇයි අපේ ගබඩාකාරයෝ විදිහට අපිට ස්වාමීන් වහන්සේගේ වගකීම අපි කරන්නේ නැහැ? අද කී දෙනෙක් මෙතනට ඇවිල්ලා සාක්ෂි දරුවද? අද කී දෙනෙක් සාක්ෂි දරන්න තොතන්ට වාඩිලා ඉන්නවද? සමහරකගේ ළඟට ගිහිල්ලා අහනවා සිස්ටර් කරුණාවක් ලැබුණද? ඔව් පාස්ටර් ලැබුණා. ගොඩක් කල් දැන්. ඇයි කිව්වේ නැත්තේ? මට අමතක වුණා. ඉතින් ජේසුස් වහන්සේගේ නම යයිද කොකා කෝලාගේ නම යයිද? කොකා කෝලා කන ඉදවසේ බොද්දි මතක් වෙන්න ඕන ජේසුස් වහන්සේව. අවුරුදු 2000කට කලින් ජේසුස් වහන්සේ කියනවා ලෝකේ උන් ටික තමන්ගේ දේ හරියට කරනවා. නමුත් මගේ නාමයෙන් ඉන්න කට්ටිය තාම හරියට කරන්නේ නැහැ. 2000කට පස්සෙත් අපි දන්නවා ඒක ඇත්තයි කියලා. ආමෙන්. හලෙලුයා. දැන් තේරෙනවද ඔබට මම කියන එක? මෙච්චර වෙලා අමාරුවෙන් අරන් ආවේ ඔය දේ ඔබට උගන්වන්න. ස්වාමීන් වහන්සේ කියනවා ඔබ ගබඩාකාරයෙක් නම් ඔබ ප්‍රකාශ කරන්න ඕන ඔබගේ ස්වාමියා කවුද කියලා. ආමෙන්. ඔබ ගබඩාකාරයෙක් නම් ඔබ ප්‍රකාශ කරන්න ඕන ඔබේ ජේසුස් වහන්සේ ජීවමානයි කියලා. ආමෙන්. ඇහෙනවද මාව? ඔබ කී දෙනෙක් ප්‍රකාශ කරනවද මිනිස්සුන්ට ජේසුස් වහන්සේ මට ආශිර්වාද කරා කියලා? ඇහෙනවද? ඔබ කී දෙනෙක් ප්‍රකාශ කරනවද ජේසුස් වහන්සේ මට කරුණාව දුන්නා කියලා? අද ඊද් එකට කී දෙනෙක්ට ජේසුස් වහන්සේ අමතක වෙලා තියෙද? කරුණාව වෙයිද? අපිත් සමානලට මේ ගබඩාකාරය වගේ නේද? ඇයි අපිට ජේසුස් වහන්සේ කරුණාව වෙන්නේ නැත්තේ? ඇයි අපේ ජීවිත වෙනස් වෙන්නේ නැත්තේ? ඇයි අපේ පවුල රසනීපක වෙනස් වෙන්නේ නැත්තේ? ඔබ ඩුබායි වල ඉඳගෙන ඔබට බලවන්ත සුවයක් දෙවියන් වහන්සේ දෙනවා. නමුත් ලංකාවේ ඔබේ නිවස හැමදාම ලෙඩ ඇයි? ඔබ අඩුම තරමේ ඔබේ නිවසටවත් කියන්නේ නැහැ ජේසුස් වහන්සේ මට කරුණා කරා කියලා. බයයි ඔබ කියන්න. නමුත් ඔබ මේ දේශේ ජීවත් වෙනවා. ඔබේ නිවස ප්‍රශ්න වලින් ඉන්නවා. ඔබ දෙවියන් වහන්සේගේ ගබඩාකාරයෙක් නම් ඔබ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදේ නාස්ති නොකර කෙනෙක් නම් ඔබ මුඛය ඇල්ල ප්‍රකාශ කරන මගේ ජේසුස් වහන්සේ ජීවමානයි. මගේ ජේසුස් වහන්සේ ජීවමානයි. මට සපයන්නේ උන්වහන්සේ. මට කරුණාව දෙන්නේ උන්වහන්සේ. මගේ ජීවිතේ උන්වහන්සේ කියලා. ආමෙන්. ඔබ කී දෙනෙක්ට කියන්න පුළුවන්ද මාසේ අන්තිම වෙද්දී ස්වාමින් වහන්සේ මාව හිඟතාවෙන් නිදහස් කරා කියලා? ඔබ කී දෙනෙක්ට කියන්න පුළුවන්ද ස්වාමින් වහන්සේ මට ආශිර්වාද කරා කියලා? ඔබ කී දෙනෙක්ගේ ස්වාමියා දෙවියන් වහන්සේද? ආමෙන්. ලෝකේ ස්වාමියවරු දෙන්නෙක් ඉන්නවා. කියන්නේ ලෝකේ ස්වාමියවරු දෙන්නෙක් ඉන්නවා. යක්ෂයාත් ඉන්නවා ස්වාමින් වහන්සේත් ඉන්නවා. ආමෙන්. යක්ෂයාට පුළුවන් ඔබට මුදල් දෙන්න. නමුත් දෙවියන් වහන්සේ දෙන මුදල ඊට වැඩිය බලවන්තයි. යක්ෂයාට පුළුවන් වංචා කරලා ඔබේ අතර මුදල් ලෙවන්න. නමුත් ස්වාමින් වහන්සේ කියනවා වෙහස වෙන බර උසුරන සියල්ල මාව වෙතට එන්න. මම නුඹට ආශිර්වාද කරන්නවා. ආමෙන්. මම නුඹට ආශිර්වාද කරනවා. මම නුඹට සහනය දෙන්න යනවා. අපේ ගබඩාකාර අපේ දෙවියන් වහන්සේ බලවන්තයි. ආමෙන්. අපේ දෙවියන් වහන්සේ අපිට උගන්වුවා ජේසුස් වහන්සේ අපිට ඉගන්වුවා හරි ගබඩාකාරයෙක් කියන්නේ කවුද කියන එක. ආමෙන්. උන්වහන්සේ මේ ගබඩාකාරයේ වචනය අරගෙන උන්වහන්සේ සෙනගට කිව්වා නුඹේ ප්‍රඥාව පාවිච්චි කරලා මේ මොහොතේ නුඹ වෙනස් වෙන්න ඕන කියලා. ආමෙන්. හලෙලූයා. ඔබ මේ දේ කරලා බලන්න ඔබේ ජීවිතේ
ඔබට දෙවියන් වහන්සේ කර දෙත මනුස්සයට කියලා බලන්න. ආමේන්. ඔබගේ වටපිටාව ඉන්න කෙනාට කියන ඔහු පිළිගත්තත් නැතත් ප්‍රශ්නයක් නැහැ. ස්වාමීන් වහන්සේ මට ආශිර්වාද කරා. ආමේන්. මගේ ස්වාමියා ධනවත්, උන්වහන්සේ බලවන්තයි. ආමේන්. ඔබගේ ජීවිතය වෙනස් වෙන්න යනවා. හලෙලූයා. ඔබ ජේසුස් වහන්සේගේම පින්තූරයක් තියාගෙන ඒකට මල් ගහලා මේ ජේසුස් වහන්සේගේ පින්තූරයක් තියාගෙන මල් ගහලා හඳුන් කුරු ගහලා ලෝකේ තියෙන හොඳම දේවල් පත්තු කරත් ස්වාමීන් වහන්සේ කියනවා වැඩක් වෙන්නේ නැහැ. ආමේන්. නුඹ මගේ වචන පිළි අරගෙන වචන තුල ජීවත් වෙන්න ඕන. ආමේන්. නුඹ මගේ නුඹේ ජීවිතය මට දෙනෝ නම් නුඹව මං ආශිර්වාද කරන්න යනවා. ආමේන්. නුඹේ ගබඩාව පිරෙන්න යනවා. ආමේන්. ඇයි ස්වාමීන් වහන්සේට ඔබ විශ්වාසයි කියන ස්වාමීන් වහන්සේට මා විශ්වාසයි. ස්වාමීන් වහන්සේට විශ්වාසයි ඔබ හරියට කරනවා කියන. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේ ඊළඟ පදේ කියනවා මම නුඹලාට කියමේ අධර්මිෂ්ඨකමේ වස්තුවෙන් මිත්‍රයන් සපයා ගනිලා එවිට එය පහව වෙන කල ඔව් නුඹලා සදාක්. මොකද මේක කියන්නේ? ස්වාමීන් වහන්සේ කියනවා අධර්මිෂ්ඨකමේ වස්තුව කියන්නේ අධර්මිෂ්ඨ පුද්ගලයෝ. ගබඩාකාරයේද වංචාර ණය ගෙපු නැති අයද? මේ වචනේ ගබඩාකාරයේද වංචාව කරේ අර ණය නොගෙව හිටපු අයද? ණය නොගෙව හිටපු අය වංචා කරේ. නමුත් ගබඩාකාරය නුවණින් ක්‍රියා කරපු නිසා අර ණයකාරයෝ දෙන්නත් බේරුණාද නැද්ද? ඔවුන් බේරුණා. ඒ වගේම තමයි අපේ ජීවිතයත් ප්‍රේමන්තනි. ආමේන්. ඔබගේ ජීවිතය ඔබ පව්කාරයෙක් වෙන්න පුළුවන්. ඔබ නහස්සිකාරයෙක් වෙන්න පුළුවන්. ඔබ ජීවිතේ වටිනාකමක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබට විරුද්ධ ඉන්න මිනිස්යාව නුවණින් ක්‍රියා කරොත් ඔහු ජේසුස් වහන්සේව දැනගන්න යනවා. ආමේන්. ඔහුගේ ජීවිතය වෙනස් වෙන්න යනවා. ආමේන්. ඔබ සතුටු වෙන්න ඔබගේ වටපිටාව ජේසුස් වහන්සේව දැනගත්තට පස්සේ හලෙලූයා. ඇයි ඔබගේ ජීවිතය ඔබේ සාර්ථකත්වය ඔබ ලියලා ඉවර ජේසුස් වහන්සේගේ නාමයෙන්. හලෙලූයා. හිතුවේ නෑ නේද ගබඩාකාරය උගන්නද්දි මෙහෙම එකක් එයි කියලා. ආමේන්. කොච්චර සභාවේ දේශනාවල ඔබට උගන්නලද්ද? කොච්චර උගුර යනකම් ඔබට කෑ ගහලා තියද? ඔබ ඒක ගන්න ප්‍රේමවන්තනි. ආමේන්. ඔබ හිතනවා නම් මේ මොහොතේ ඔබගේ අතට ආශිර්වාද එන විදිය වැරදියි කියලා ඒක වෙනස් කරන්න ස්වාමීන් වහන්සේ අපට උදව් කරන්න යනවා. ආමේන්. ඔබ අද දවසේ මේ මොහොතේ බලන්න මම ඉන්නේ ගබඩාකාරයෙක් පැත්තේද මම ඉන්නේ අර ණයකාරයෙක් පැත්තේද කියලා. ආමේන්. සමහර ඔබ දෙපැත්තෙම ඉන්න පුළුවන්. මම සමහරලාට ගබඩාකාරයෙක් වගේ සමහරට මම අර ණයකාරයා වගේ. ඒ දෙපැත්තටම ජේසුස් වහන්සේ කියනවා මම සමාව දෙනවා කියලා. ආමේන්. ස්වාමීන් වහන්සේ මේ පදයෙන් කියන්නේ ඒ අධර්මිෂ්ඨ මිත්‍රයන්ටත් නුඹටත් මම සමාව දෙන්න නෑ. නුඹ නිසා ඒගොල්ලෝ මගේ සදාකාලික ජීවනයට පැමිණෙන්න යනවා. ආමේන්. නුඹ නිසා හලෙලූයා. ස්වාමීන් වහන්සේ වචනේ කියනවා ස්වල්පයක් ගැන විශ්වාස සිටින්නාට බොහෝ දේ ගැන විශ්වාස වෙනවා කියලා. ආමේන්. ඔබ පොඩි දෙයක් දෙවියන් වහන්සේ තුළ විශ්වාසව හිටියොත් විශාල දෙයකට දෙවියන් වහන්සේ ඔබව අතගසන්න යනවා. ආමේන්. විශාල දෙයකට ස්වාමීන් වහන්සේ ඔබට කරුණාව දෙන්න යනවා. ආමේන්. ස්වාමීන් වහන්සේ යහපත් ප්‍රේමවන්තනේ. හලෙලූයා. හැම දේලායම දෙවියන් වහන්සේ තුළ ඔබේ ජීවිතය උන්වහන්සේට බාර දෙන්න. හලෙලූයා. ඔබ ඔහේ යන ජීවිතයක් වෙන්න එපා. ඔබේ ජීවිතේ කල්පනා කරන්න. මම දන්නවා සමහර අයගේ අධ්‍යාපන මට්ටම නැහැ. ඔබ පාසල් ගිහිල්ලා නැති වෙන්න පුළුවන්. මම දන්නවා සමහර අයගේ ජීවිතේ වටිනාකමක් කියලා මේ වගේ දේශනාවක් අහුවක් කරන්න පහුගිය අවුරුදු 10 15 20 25 පුරාවට ඔබට කුණුහරුප ඇහිච්ච ජීවිතයක් වෙන්න පුළුවන් ඔබේ ජීවිතේ. පහුගිය අවුරුදු 10 15 20 ඔබ පාපේ දැකපු ජීවිතයක් වෙන්න පුළුවන්. නමුත් අද දවසේ දෙවියන් වහන්සේ ඔබට දීලා තියෙනවා. ආමේන්. ස්වාමීන් වහන්සේ දසදහසකින් ඔබව කැඳවලා තියෙනවා. ආමේන්. හලෙලූයා. ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්න කියන රැඳී සිටීම වැදගත්. ඔබගේ ගබඩාවේ උරුමකාරය ගැන විශ්වාස කිරීම වැදගත්. ආමේන්. ඔබ හැම මොහොතම හිතනවා මට කරුණාව වෙන්නේ ජේසුස් වහන්සේගෙන්. ඒ ස්වාමියට මං අවංක වෙන්න ඕන. ආමේන්. හලෙලූයා. සමහර අයට තියෙන ලොකු ප්‍රශ්නයක් ඇයි සභාවට 10න් කොටස දෙන්නවා කියලා. ස්වාමීන් වහන්සේ ඔබට එන පළවෙනි ඵලයෙන් දෙවෙනි කියන අවංක වෙන්න කියලා උන්වහන්සේට. ඒක කරන අයට ආශිර්වාද ලැබෙයි. ඒක නියමයක් නෑ, නීතියක් නෑ. ඇයි නීතියකට ඒක අරගෙන වැඩක් නෑ. ඒක ඔබගේ ආත්මයෙන් ඔබ දෙවියන් වහන්සේට දෙන්න ඕන. හලෙලූයා. ඇයි ඔබ හිඟතාවයට එන්නේ? ඔබ දෙවියන් වහන්සේගේ ස්වාමීනි මගේ ගබඩාවට ඔබ වහන්සේ සැපෙව්වා. මං ඔබ වහන්සේට ඒක නැවත දෙන්නේ මට තියෙන ප්‍රේමය නිසා. ආශිර්වාද වෙන්න යනවා ප්‍රේමවන්තනි. හලෙලූයා. ස්වාමීන් වහන්සේ මේ පදේ පල්ලෙහාට එද්දී කියනවා අපිට වස්තුකාරයෝ දෙන්නෙක් ඉන්න, ස්වාමිවරු දෙන්නෙක් ඉන්න බෑ. එක්ක යේසුස් වහන්සේ, එක්ක මුදල්. ආමේන්. ඔබ දකි ලෝකේ මිනිස්සු මාලිගාවල ඉන්නව ඇති. නමුත් වැඩක් නැහැ. විනිශ්චයේදී ඒගොල්ලෝ ගබඩාකාරයෙක් තැනට දෙවියන් වහන්සේ දානවා. ආමේන්. විනිශ්චයේදී ඔබ කුඩා ස්ථානයක ඉන්න පුළුවන්. නමුත් ඔබ හරියට හිටියොත් ස්වර්ගය කියන මාලිගාව ඔබට දෙවියන් වහන්සේ දෙන්න යනවා. ආමේන්. ස්වර්ගය තුල ඔබ ස්ථිර කරන්න යනවා. ආමේන්. හලෙලූයා. ඒක දකින්න ඔබ ආස කරන්න. ආමේන්. ලෝකේ මිනිස්සුන්ගේ දේවල් දැකලා දුක් වෙන්න එපා. දෙවියන් අපේ ස්වර්ගයේ පියා අපිට ගොඩක් දේවල් දෙන්න යනවා. ආමේන්.
අපේ ස්වර්ගයේ පියා මේ හැමෝට වැඩිය පොහොසත්. ආමේන්. උන්වහන්සේ දන්නවා ඔබේ ගබඩාවට දෙන්න යුතු ප්‍රමාණය උන්වහන්සේ දන්නවා. ඔබ උන්වහන්සේගෙන් ඉල්ලන එකයි වැදගත්. අනේ ස්වාමීන් මට සපයන්න මම උන්වහන්සේත් එක්ක අවංක වෙනවා. ඔබගේ පාපිස්ස ජීවිතේ ඔබගේ මත්පැන් මත්ද්‍රව්‍ය දුම්වැඩි ජීවිතය අතාරින්න දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරයි. ආමේන්. ඔබ මනුස්සයන්ට වංචා කරන ජීවිතය අතාරින්න දෙවියන් වහන්සේ ඔබට කරුණාව දෙයි. ඔබ මනුස්සයන්ට මුදල් වලින් වංචා කර කෙනෙක් නම් ඔබ වංචා කළා හැම දෙයක්ම තියන් කාපු කෙනෙක් නම් ඔබ පොල් ගෙඩියක් ගෙනලා බත් ටිකක් හොයාගෙන කාලා ස්වාමීන් වහන්සේට කියන්න මම වංචා රහිත කෙනෙක් වෙනවා. දෙවියන් වහන්සේ ඔබේ පැල්පතට ආශිර්වාද කරයි. ස්වාමීන් වහන්සේ ඔබේ පාටිසෙනකට ආශිර්වාද කරයි. ආමේන්. ඇයි වංචා කරපු කවුරුවත් මේ UA එකේ මං දැක්කලා නැහැ. ප්‍රේමවන්තරි රැඳිලා ඉන්නවා. වස්සුව නාස්ති කරපු ගබඩාකාරයෝ කවුරුවත් මේ UA එකේ රැඳුන්නේ හැමෝම විනාශ වෙලා ගියා. අදටත් සභාව තුළ රැඳිලා ඉන්න ආශිර්වාදය තුළ හරියට යන අය. ආමේන්. උත්සාහ කරන්න දෙවියන් වහන්සේ තුල. ආමේන්. කල්පනා කරන්න ඔබේ ජීවිතේ. අද දවසේ ගෙදරට ගිහිල්ලා ඔබ කල්පනා කරන්න එපා. පාස්ටර් මොනවද කිව්වේ? අර පාස්ටර් මටද කිව්වේ? ඒව වැඩක් නැහැ. අර පාස්ටර් කාටද කිව්වේ WhatsApp එකේ මැසේජ්? ඒව වැඩක් නැහැ. ඒක මම බලා ගන්නම්. ඔබ හරියට ජීවිතය හදා ගන්න. ආමේන්. හලෙලූයා. ඔව් සභාවට ආවට පස්සේ සභාව තියෙන ඔබේ ජීවිතය ආශිර්වාද වෙන්න. WhatsApp දදා යන්න නෙමෙයි හැමෝටම. හලෙලූයා. ඒක මම කරගන්න. පාස්ටර් ඉන්නවනේ. හලෙලූයා. ඔබ දෙවියන් වහන්සේ තුල ලස්සනට ඉන්න. ඔබ දෙවියන් වහන්සේ තුල ගොඩ නැගෙන්න. ආමේන්. ඒ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයේ කරුණාවෙන් යනවා. ආමේන්. ඔබ ජය ගන්න යන ඔබ UA එකෙන් යන්න ඕන ස්වාමීන් වහන්සේ මට කරුණාව දුන්නා කියලා. ආමේන්. ඔබ UA එකෙන් යන්න ඕන දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරා කියලා. ආමේන්. ස්වාමීන් වහන්සේ බලවන්තයි ප්‍රේමවන්තයි. දෙවියන් වහන්සේගේ කරුණාව අපේ ජීවිතේට ආවට පස්සේ ඒකට සීමාවක් නැහැ. ඒක නිමාවක් නැතුව ගලාගෙන යනවා. ආමේන්. හලෙලූයා. ආමේන්. ඔබේ ජීවිතේ ස්වාමියා කවුද? මුදල්ද දෙවියන් වහන්සේද? ඔබ මුදල් තිබ්බොත් ඔබේ ජීවිතේ తాවකාලිකයි. දෙවියන් වහන්සේ කියොත් ඒක සදාකාලිකයි. ඔබේ ජීවිතේ ගබඩාව වර්ධනය කරගෙන ගබඩාව බලා ගන්න එකයි තියෙන්නේ වගකීම තියෙන පාස්ටර් ගාවද ඔබ ගාවද? කවුරු ගාව තියෙන්නේ? කියන මා ගාව කියලා. ඔබ ගාව. ආමේන්. ඔබේ ගබඩාව නාස්ති කරොත් ඒකට වග කියන්න ඕන පාස්ටර්ද ඔබද? ඒක කියන්නේ නැහැ මම. මේ පැත්ත විතරයි කියන්නේ. කවුද ඔය කියන්න ඕන? කියන අය මම. හලෙලූයා. දෑතේ සවිය තියෙනකම් වැඩ කරන දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි. දෑතේ සවිය තියෙනකම් දෙවියන් වහන්සේ කියන ස්වාමිනේ මම එළියට බහින ඔබ වහන්සේ මට ආශිර්වාද කරන්න. ආමේන්. සහෝදරි ජීවිත ඇවිද ගන්න බැරුව සභාවට ආව දෙවියන් වහන්සේ පාදවලට සුවය දුන්නා. ඊයේ දවසේ ඇවිල්ලත් පුටුවක වාඩි වෙලා හිටියේ. ඇයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්න ඔබටත් ආශිර්වාද කරනවා. ආමේන්. හලෙලූයා. ඒ දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ආමේන්. ඒ දෙවියන් වහන්සේට ඔබ කතා කරන්න. ඔබගේ ගබඩාවේ ස්වාමියට මම කතා කරනකොට ඔබ කතා කර දෙක ප්‍රේමාන්විතයි. ආමේන්. මම ඔබ වෙනුවෙන් මැදහත්කාරකම් කරන්නම්. ඔබගේ ප්‍රශ්නෙට මම දන ගහන්නම් දෙවියන් වහන්සේට. නමුත් ඔබ කියන්න ස්වාමිනේ මගේ මේ සෝෂල් මීඩියා ජීවිතේ මගේ ගබඩාව පිරෙන්නේ නැහැ. ඔබ වහන්සේත් එක්ක මම සජීවී ජීවිතයකට යන්න ඕන. ආමේන්. හලෙලූයා. ඔබ සජීවී වෙන්න ඕන ජේසුස් වහන්සේත් එක්ක. ආමේන්. මන්ද උන්වහන්සේ ඔබගේ හැමදේම දන්නවා. ආමේන්. ඔබගේ හිතුවක්කාරකම අතාරින්න ඕන ජේසුස් වහන්සේත් එක්ක. සභාවට එන්න කවුරුවත් කියනකම් ඉන්න එපා. අයියේ මේ දොරෙන් ඇතුල් වෙන අයට තමයි ගබඩාව දෙවියන් වහන්සේ පුරවන්න යන්නේ. ඇයි අද දවසේ මේ පාඩම අහපු නැති කී දෙනෙක් ඊළඟ දවසේ ප්‍රඥාවන්තයක් නැතුව අඥානය වගේ ඉද? අද දවසේ මේ පාඩම ඔන්ලයින් එකේවත් බලන්න නැති කී දෙනෙක් ජීවිතේ මේ ගබඩා කියන වටිනා පණිවිඩය මග හරගත්තද? හැමදාම වැදගත්. හැමදාම දෙවියන් වහන්සේ ඔබට පණිවිඩයක් තියෙනවා. ආමේන්. හැමදාම දෙවියන් වහන්සේ ඔබ ගොඩ නගනවා. ඒ දෙවියන් වහන්සේට ඔබ දවසින් දවස ලං වෙන්න. ආමේන්. ඒ දෙවියන් වහන්සේට ඔබේ ජීවිතය දෙන්න. දීලා බලන්න ඔබේ ජීවිතය දෙවියන් වහන්සේ තුළ. මම දසෙන් කොටස් ගැන නෙමෙයි උගන්වන්නේ. ඒක ඔබගේ වගකීම. ඔබ දුන්නොත් ඔබ ආශිර්වාද ලැබෙයි. නැත්නම් ඔබ ගබඩාව නාස්ති කරගනි. මම කියන ඔබේ ජීවිතයේ ගබඩාව අඩුම තරමේ පුරව ගන්න. ආමේන්. ඔබේ ජීවිතයේ ආශිර්වාදය වැඩි කරගන්න ඔබේ ජීවිතය. ආමේන්. හලෙලූයා. ඒ ස්වාමීන් වහන්සේගේ කරුණාව දෙවියන් වහන්සේ ඔබට දෙන්න ඕන. ආමේන්. ඔබ ලස්සනට ඉන්න. කියන ලස්සනට ඉන්න. ඔබ ප්‍රේමයෙන් ඉන්න. ඔබ ආශිර්වාද ලබන්න. ඔබේ ණය දවස නැති කරලා දාන්න. ඔබගේ ණය පත්‍රය ඔබ දවසක ඇවිල්ලා විසික් කරලා දාන්න මේක දෙවියන් වහන්සේ නිදහස් කරා කියලා. ඔබ කෑ ගහලා කියන ස්වභාවයේ මම ණයකාරයෙක් නෙමෙයි. මම ස්වාමීන් වහන්සේ තුළ නියම ගබඩාකාරයෙක්. හලෙලූයා. මගේ ගබඩාව දෙවියන් වහන්සේ සුරක්ෂිත කරලා තියෙනවා. ආමේන්. මගේ ජීවිත දෙවියන් වහන්සේ සුරක්ෂිත කරලා තියෙනවා. අනවශ්‍ය විදිහට කෑම වලට වියදම් කරන්න එපා. ආමේන්.
ඒකට සීමාවක් තියාගෙන ඔබේ ජීවිතේ ඔබත් මාත් මේ දේශනාවේ ජීවිතේ ජය ගන්න පිණිස ආමේන්. ඔබ ජීවිතේ වැටලා ඉන්න කාලෙක ඔබ ළඟට එන්නේ නැහැ ප්‍රේමන්තේ කවුරුවත්. ජේසුස් වහන්සේ විතරයි ආවේ ආමේන්. අපි උන්වහන්සේ නැගිට ස්තුති කරමු ආමේන්. උන්වහන්සේ කරුණා අප මැද්දේ තබලා තියෙනවා.